ගුණේ කෑල්ලක් හම්බ වුණා බං. අඩෝ සිරාවටම. උඹටත් එහෙනම් මල්සරා විද්දා. මොංගල්ද හුත්තෝ. කොලයක් ගනින් උතන්ඩ. ඇත්තටම බං මිනිස්සු කියන්නේ මහා කාලකන්නිම જાතියක් බං. මේ බලවන් මෙච්චර ලස්සන කැලේට මුන් කරලා තියෙන පොළොව නුහුලන අපරාධේ. බිම තියලා මට හම්බුණා බං මේ කැලේ කණ්ඩාපු කාබාසිනියෙක්ගේ බෑග් එකක්. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ගයිස් අපි දැන් බලමු අර ඩිල්ෂාන් කියන පෝරිසාදයා මේ පෙති වලින් මොනා කරන්නේ නැද්ද කියලා. බලන්න මං හිතන්නේ මේක ඌ කෑවට පස්සේ ගන්න ස්නැක් එකක්. යකෝ මුගේ අම්මට හික්කඩු යවලත් මදි යකෝ. මට මේ හැමදේම නිකන් හිල් වෙලා රවුම් ගහිලා සූර් වෙලා යකෝ. ගයිස් මට සුපිරිම කෑල්ලක් හම්බුණා අර තරුෂි වගේ වැඩි ගඳක් නැහැ වගේ. පිට නෑ 100යි. පිට නෑ 100යි. ඇවිත් ගන්න මහත්තයෝ. අඩේ එච්චර ලාභයිද? මට හොඳ දෙකක් දෙන්න. බලු වැට කරන්න එපා මිනියෝ. ගත්ත ෂර්ට් වල පිටිපස්ස නෑ යකෝ. තොට හොඳක් වෙන්නේ නෑ. මහත්තයා මම විකුණද්දිම කිව්වේ පිට නෑ කියලා. පිට නැති හින්දා තමයි 100ට දුන්නේ. අපිට ඉස්සර වගේ ඉන්න බැරිද බබා? යකෝ මං වටේ ගිහින් ආවම බාරගත්ත එකම දේ ওই ජොයින්ට් එක විතරයි. අපිට කියන්න පුළුවන්ද ඔබ මල් භාවිත කරනවද කියලා? ඔව්. කවුද ආස නැත්තේ සැපේ ඉන්න? අපිට ඕන සැපේ ඉන්න. දන්නවද ඔය දේවල් නිසා ටිකෙන් ටික මරණයට ලං වෙනවා කියලා? ආව ඉතින්. ඉක්මනට මැරෙන්න මටත් හදිස්සියක් නැහැ. මම කෙල්ලෙකුට ගණන් උගන්වන්න පොසත් ගෙදරකට ගියා. ඉතින් කෙල්ලගේ කාමරේ ඇතුලේ තමයි උගන්වන්න තියෙන්නේ. ඉතින් කාමරේ ඇතුලට ගිය ගමන්ම කෙල්ල මට ටෝක් වුණා. ඊට පස්සේ මම ඒකට කිස් එකක් දීලා කිව්වා. ඔන්න ඕකට තමයි නංගි කියන්නේ එකතු කිරීම කියලා. ඒ පාර කෙල්ලත් මට කිස් එකක් දීලා කිව්වා. ඕකට තමයි අයියේ අඩු කිරීම කියන්නේ. අපි දෙන්නම එකට කිස් කරලා කිව්වා. ඔන්න ඕකට තමයි වැඩි කිරීම කියන්නේ. ඕක ඒකගේ තාත්තට මාට්ටු වෙලා මට පයින් ගහලා එළියට ඇදලා දාලා කිව්වා. ඔන්න ඕකට තමයි බං බෙදීම කියලා කියන්නේ. ආව මෙතන මගුල් නටන්න පරයක්. ඔයාගේ නිවාඩු ඉල්ලීම අපිට අනුමත කරන්න බෑ. ඇයි? මොකක්ද අවුල? අවුරුද්දකට දෙපාරක් මාස 6 නිවාඩු දෙන්න අපිට බෑ. ඒයි සඳුනේ මගෙන් ගත්ත රුපියල් 200 කවද්ද ආපහු දෙන්නේ? මට නම් මේ පාර අවුරුද්දටත් අඳින්න වෙන්නේ ඉරුණු කලිසමක් තමයි වගේ. ડોක්ටර් අවුරුදු 100ක් ජීවත් වෙන්න මම මොකද කරන්න ඕන? සිගරට් බොනවද? කොහෙත්ම නැහැ. රැට එළි වෙනකල් බීලා ගෑනු ළමයි පස්සේ යනවද? නැහැ. එහෙනම් මොන මගුලකටද අවුරුදු 100ක් ජීවත් වෙන්න හදන්නේ? ඔයාගේ තාත්තා යක්කුන්ට බයද? නෑ. එයා ශක්තිමත්. එහෙනම් තාත්තා බය කාටද? අම්මට. හොඳයි උපුල්. ඔයාගේ CV එකේ හැටියට ඔයාට අලෙවිකරණය ගැන හොඳ පළපුරුද්දක් තියෙනවනේ. ඔව් මැඩම්. මම ඕනම දෙයක් ඕනම කෙනෙක්ට විකුණන්න දක්ෂයි. මගේ කතාවට ඕන කෙනෙක් වශී වෙනවා. හොඳයි. ඉතින් අපේ සමාගම නිෂ්පාදනය කරන්නේ කාන්තා යට ඇඳුම්. මේ වගේ නිෂ්පාදනයක් විකුණනකොට ඔයාට තියෙන ලොකුම ශක්තිය මොකක්ද කියලා මට කියන්න. මැඩම් මගේ ලොකුම ශක්තිය තමයි මට ඕනම සයිස් එකක් අතගාලා බලලා විතරක් හරියටම කියන්න පුළුවන්. එහෙමද? ඒක ඇත්තටම හරිම සුවිශේෂී දක්ෂතාවයක්. හොඳයි. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නයට යමු. හිතන්නකො පාරිභෝගිකයෙක් අපි විකුණපු භාණ්ඩයක් ගැන සෑහීමකටපත් නොවි ඒක ආපහු ගෙනාවා කියලා.
ඒ වගේ වෙලාවකදී ඔයා මොකද කරන්නේ? ඒක හරිම සරලයි මැඩම්. මම මුලින් මේක ගොඩක් පරිස්සමට මගේ අතට ගන්නවා. ඊට පස්සේ එකේ මොක හරි පළුද්දක් තියෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලනවා. සමහර වෙලාවට දෙපැත්තට ඇදලා පොඩ්ඩක් ඔබලා බලන්නත් වෙනවා. හැමදේම හොඳට තියෙනවා නම් විතරයි මම මේක ආපහු බාරගන්නේ. හරි මට තේරුණා. අවසාන වශයෙන් උපුල් ඔයා තුල දකින ලොකුම දුර්වලකම මොකක්ද? ඇත්තම කිව්වොත් මැඩම් මගේ ලොකුම දුර්වලකම තමයි මම සයිස් 38ට වැඩිය ලොකු ඒවට පොඩ්ඩක් වැඩියෙන් ආස කරන එක. හොඳයි උපුල්. මම හිතන්නේ අදට සම්මුඛ පරීක්ෂණය ඇති. අපි ඔයාට කෝල් එකක් දෙන්න. දැන් ඔයාට යන්න පුළුවන්. ඇයි තාත්තේ කෙල්ලෙක් බඳිනකොට දෑවැද්දක් දෙන්නේ? ගෙදර ඉන්න ලොකුම කරුමේ අරන් යන එකාට තෑගි නොදී පුළුවන්ද පුතේ? දිමංක මාව හොරෙන් හරි අරගෙන යනවකෝ. මේ ගෙදර මිනිස්සුන්ට මාව ලොකු කරුමයක්ලු. තමුසට බැරි නම් කියනවා මම වෙන කෙනෙක් හොයාගන්න. ලව් කරන කාලේ ෆෝන් එකෙන් සුදු අම්මියෝ මට බඩගිනි. බයියෙන් කමුද බබා? අනේ කමු සුදු තාත්තියෝ මටත් බඩගිනි. මටත් එක්කම කන්න බබා. ඔයාටත් එක්කම කන්නම්කෝ මැනික. ඒත් ඇත්තටම කසාද බැන්දට පස්සේ ඒයි තමුසේ කෑවද? මට බඩගිනි මං කනවා. ඔහෙ කනවා ඉතින්. මම පස්සේ කන්නම්. හරි තමුසේ කන වෙලාවක කනවා. ඔව් ඔහෙ කියන කල් තමයි හිටියේ කන්න. මේ ඔහේගේ කට වැඩි හරිද? ගහනවා පිගානේ තමුසේගේ ඔළුවේ හරිද? තමුසේ මගේ ඔළුවට පිගානෙන් ගහන්න. එහෙනම් ඉතින් දත් නැතුව තමයි ඔහෙට බත් කන්න වෙන්නේ. හරිද? මම අද උඹට රෙදි ටික නම් හොඳටම වේලිලා කෝ යකෝ මගේ අර ලේස් දාලා තිබ්බ රෝස පාට එක. මොකද නිමාලි උදේ පාන්දරම කෑ ගහන්නේ? කවුරු හරි මැරිලාද? මේ මාර වැඩක් මිනිස්සු වෙලා තියෙන්නේ. මොකද්ද? මේ ආයෙත් සල්ලි නම් ඉල්ලන්න එපා. තමුසේ මඟුලක් කියනවා කෙහෙල් මල් සල්ලියක් නෙමෙයි මිනිස්සු. තෙපර බබා ඉන්නේ නැතුව කියනවාකෝ. මගේ අර අලුත්ම රෝස පාට ජංගිය නෑ. මොකක්? ජංගියක්? සමහර විට හුලකට ගහගෙන ගියාද දන්නේ නැහැ. තමුසේ හිතුවද ඒක පියාඹන පීරිසියක් කියලා? මේක ජංගි හොරෙක්ගේ වැඩක්. ඒක ෂුවර්. පිස්සු නැතුව ඉන්නවා. කවුද තමුසේගේ හම්පඩ ජංගි හොරකම් කරන්නේ? තමුසේට තේරෙන්නේ නෑ. මේක හුනියමක් කරන්න ගත්තද දන්නේ නෑනේ. මං දන්නවා කවුද ගත්තේ කියලා. අර එහා ගෙදර ශාන්ති තමයි. ඒ කීයේ මන් දිහා බැලුවේ හරිම අමුතු විදිහට. විකාර නැතුව ගිහින් මට තේ එකක් හදනවා. ඔන්න බලනවකෝ මං ওই ජංගි හොරාව අල්ලන හැටි. අනේ සුමනේ මල්ලි මට මාර වැඩක් බං උනේ. ඇයි මොකද්ද බං අක්කේ ප්‍රශ්නේ? කියපන් ඕන දෙයක්. අපේ ගමට ජංගි හොරෙක් පැනලා. මගේ ජංගි දෙකක්ම අරන් ගිහිල්ලා. ජංගි හොරෙක්. එහෙනම් ඌ අල්ලමු. නැත්තම් ගමේ ගෑනු ටික ඉවරයි. සුමනේ මල්ලි අද අපි හොරාව කොහොම හරි අල්ලගමු. සුමනේ මල්ලි මේ ගෑණි කියන පිස්සු කතා අහන්න එපා. ඔහේ කට වහගෙන ඉන්නවා. මම අද මගේ හොඳම ජංගිය තමයි වැලට දාලා තියෙන්නේ. ඒක තමයි යම. අන්න හොරාව. යමල්ලා යකෝ ඌ අල්ලගමු. කොහොම හිටපන්. උඹේ සෙල්ලම් අදෙන් ඉවරයි. මං කිව්වේ මූ තමයි ජංගි හොරා. දෙන්න තියෙන්නේ මූට ඉල ඇට කැඩෙන්න. මට ගහන්න නම් එපා. මම හොරෙක් නෙවෙයි. උඹ මොකටද මගේ ජංගි ගත්තේ? හුනියමක් කරන්නද? නැත්තම් විකාර ආසාවකටද? කියපන් ඉතින්. එහෙම දෙයක් නෙවෙයි. මම ජංගි ගත්තේ හොඳ වැඩකට. ජංගි වලින් මොන හොඳ වැඩද යකෝ? නෝනා මම ජංගි වල දෙපැත්ත හිල් කරලා රබර් පටියක් අරගෙන ගැට ගහලා මාස්ක් හදනවා. මොන කෙහෙල් මලකට යකෝ මාස්ක් හදන්නේ? අපේ පාරේ ගොඩක් දූවිල්ල. ඉතින් මම බයිසිකලේ යනකොට මූණේ කටේ දූවිලි පිරෙනවා. කඩේ මාස්ක් ගන්න. ඉතින් ජංගි රෙද්ද හොඳට ඇදෙනවා.
හුස්ම ගන්නත් ලේසි. ඒකයි මම මේ වයින් මාස්ක් ඇතුවේ. නිමාලි මේ මිනිස්සයාට තියෙන්නේ මානසික අවුලක්. අර තමුසගේ පරණ ජංගියත් මූටම දෙනවා. මෝනින් ඔබතුමා ඇයි මේ දවල් වරුවේ කිසිම වැඩක් නොකර නිදාගෙන ඉන්නේ? මම මේ විවේක ගන්නවා මහත්තයෝ. විවේක ගන්නවා. ඇයි කාල නාස්ති කරන්නේ? ඔබතුමාට නේද මේ පොල්වත් අයිති? ඔව්. පොල්වත්ත මගේ තමයි. ඉතින් ඔබතුමාට පුළුවන් නේ පොල් ටික කඩලා පොලේ විකුණන්න. එතකොට හොඳ ආදායමකුත් ලැබෙනවනේ. ඔව් ඉතින් ඊට පස්සේ ඊට පස්සේ ඒ සල්ලි වලින් තව පොල් ඉඩමක් ගන්න. එතකොට පොල් ආදායම දෙගුණ වෙනවනේ. ඊටත් පස්සේ ඊට පස්සේ මිනිස්සු වැඩට එරගෙන පොල් තෙල් මෝලක් පටන් ගන්න. ඊට පස්සේ මහත්තයෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා පිට රටට තෙල් යවන්න. එතකොට ඔබතුමා කෝටිපතියෙක් වේවි. හොඳයි. ඊටත් පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔබතුමාට ජීවිත කාලෙම මහන්සි වෙන්න දෙයක් නැහැ. ඉතින් ඊටත් පස්සේ ඊට පස්සේ කිසිම වැඩක් නොකර මේ වගේ ගහක් යටට වෙලා සතුටින් විවේක ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කරන්නෙත් ඒකම තමයි. අර පේන තෙල් ෆැක්ටරිය මගේ.